S2 යට කළු වෙලා නම් S2 වටේ කළු වෙලා නම් අනිවාර්යෙන් සතියට එකපාරක් මේක කරලා බලන්න. නිතරම ස්ක්‍රීන් එක ඉස්සරහා ඉන්නින්දා මගේ ඇස් වටේ ගොඩක් කළු වෙලා කැත වෙලා තිබ්බා. ඉතින් මං ඒකට ට්‍රීට්මන්ට් එකක් විදියට මෙන්න මේ පේස්ට් එක සතියට එකපාරක් කරා. ඉතින් ඒකෙන් ලොකු රිසල්ට් එකක් මට තියෙන ඉඳ තමයි මං ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්නේ. මේ පේස්ට් එක මම අදාගන්නේ කෝපි කුඩු, ඔලිව් ඔයිල් වගේම කොමාරිකා ජෙල් එකතු කරලා. ඉතින් ඔයාලා කොමාරිකා ජෙල් වෙනුවට නැචරල් කොමාරිකා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුන හොදට මික්ස් කරලා පේස්ට් එකක් විදියට අදාගෙන S2 යට S2 වටේ හොදට ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. මේ පේස්ට් එකට ඔයගලන්ට සැෆ්‍රන් වෝටර් වගේ දෙයක් වුණත් මික්ස් කරන්න පුළුවන්. මේ කෝපි වලට පුළුවන් අපේ ස්කින් එකට හරිම නැචරල් ග්ලෝ ලුක් එකක් දෙන්න. ස්කින් එක බ්‍රයිට්නින් කරන්න. මේ පේස්ට් එක S2 වටේ විතරක් නෙමෙයි කට වටේ ඩාර්ක්නස් එකක් තියෙන කෙනෙක්ට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මූණටම ඇප්ලයි කරන්න කියලා මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මම මේකට ඔලිව් ඔයිල් ඇඩ් කරපු නිසා. පොඩි එකේ ඩිස්කලරේෂන් තියෙනවා නම් ඒවටත් මේක ගොඩක් හොඳයි. ඇප්ලයි කළා විනාඩි 20කින් විතර වොෂ් ඔෆ් කරන්න පුළුවන්. වොෂ් ඔෆ් කරාට පස්සේ අනිවාර්යයෙන්ම අයිස් කීප් ට්‍රීට්මන්ට් එකක් එහෙම නැත්නම් අයිස් රෝලර් ට්‍රීට්මන්ට් එකක් කරන්න. ඉතින් ඒකෙන් ඔයගලන්ට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඩේලි ලයිෆ් ස්ටයිල් එකේ ඔයාලට තියෙන මේ වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මාව ෆලෝ කරලා තියාගන්න.